හල්ලෝ ඉතින් කොහොමද මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. අද මේ අරන් වෙලා තියෙන්නේ ග්‍රැනි කියන්නේ අපි තමයි මේ ග්‍රැනි. අපිට ඒ කියන්නේ අරුව යන්න දෙන්නක මේව කරන් ඉන්න තියෙන්නේ. අපි ගේම් එක ගහලා බලමු. මේක කම්මැලිට විතර ප්ලේ කරන්න හොඳයි. ඒකට නම් එච්චර මේක එච්චර ටිකක් කම්මැලි ගේම් එකක්. මම පස්සෙන් ඉලවෙලා නිකන් එන්න වදයක් කියන්නේ. අනේ මන්ද ඉතින් මේක අවුලක් නෑ ප්ලේ කරන්න. අනිත් එක මූ මේ ගෙදරින් එළියට යන තමයි බඩු ටික එකතු කරන්න. අපි මූ බඩු ටික එකතු කරලා එළියට යන කලින් අපි මේක කරන්න ඕනේ. කොහොම හරි මූ අපිට ඇටැක් කරන්න මොකුත් කරන්න නැහැ. ඒත් අපි තමයි මූට ඇටැක් කරන්න දෙන්නේ. අපි මූට එළියට යන්න දෙන්න බෑ අපි කොහොම හරි. මූ කරන්න දෙන හැමදේම කරනවා අපි ගේම් එක ප්ලේ කරනවා වගේ. හැංගෙන්නේ නැහැ. අපි එනකොට මූ අනිත් සේන වැඩ ටික කරගන්නවා. තාම නයිට් 1 එක යන්නේ. මුට තව එකපාරක් වගේ තමයි වදින්න ඕනේ. එතකොට මූ ඉවරයි. ඊපස්සේ ආයෙත් නයිට් 2 එකේ ඉඳලා එම රෑවල් 5ක් යනවා. ඒ රෑවල් 5 අපි මූව මේව කරන් තියාගන්න ඕනේ. කොහොම හරි පළවෙනි එක ඉවරයි. ළඟට දෙවෙනි නයිට් එක. ගේම් එක මං හිතන්නේ බග් වෙලා මෙච්චර ලොකෝ ගේම් නෙවෙයි නිසා පොඩ්ඩක් බග් එහෙම වෙනවා. දැන් හරි. මම කලින් වගේ වටේ දුවනවා මේ ටික හදාගන්න. මොකද වැඩේ මේක තමයි මම කරන්නේ. කොහොමද මම මේකෙන් එළියට යනවා. අපි යන්න කලින් මම මේව කරන්න ඕනේ. අනික පළවෙනි නයිට් එකට වැදුනා වගේ දෙවෙනි නයිට් එකේ ගහද්දී උගේ පණ එච්චර යන්නේ නැහැ. ටික අඩුවෙන් යන්නේ. පළවෙනි නයිට් එකේ අපි ෂොට් 5කින් මෝ ඩවුන් කරා නම් මේකේ 10ක් වගේ ගහන්න ඕනේ. මං හිතන්නේ ඒක බැරි. කොහරි සද්ද ඇහෙන සවුන්ඩ් ඔක්කොම අපිට පැහැෙන තැන පෙන්නනවා. මේ ගේම් එකේ ඉතින් අවුලකට දෙනවා නම් තියෙන අරුගේ ස්පීඩ් එක අපිට යන්න බැරි එක තමයි. ඇත්ත ග්‍රැනි එකෙත් ග්‍රැනි අපේ ස්පීඩ් එකට එන්නේ නැහැ නේ. ඒ වගේ තමයි ඉතින්. මූ කොහරි නයිට් 3 එක වගේ වෙද්දි මූ කකුලක් කොරග ගා යනවා. අපිට මූණි අල්ලන්න මාර ලේසි. එහෙම එකකුත් තියෙනවා මේකේ. අනික අපිට ඔය නැවෙන තැන් වලින් නැවිලා යන්න බෑ. ඇත්ත ග්‍රැනි වගේම තමයි ඉතින්. නැවිලා යන්න බෑ. පයින් තියෙන තැන් වලින් පයින්න බෑ. ජනෙල් වලින් පයින්න බෑ. මුකුත් බෑ අපිට. කොහරි ලොක් කරලා තියෙන දරලා අපිට නිකන් වරින්න පුළුවන්. මිස් නෑ. කොහොමද
ඔය වෙලාවට වදින්නේ නැහැ ඔර නිවිනිපත් වෙනවා වගේ තියෙන වෙලාවට. ඌ ජනෙල් හැපෙන්න අපිට ජනෙල්ෙන් පයින් අපි මේ දොර අරන් යන්න ඕනේ. මේ පැත්තෙන් ආවා. මෙතනින් ගියා අපිට මෙතනින් යන්න බෑ. මෙතනිනුත් යන්න බෑ. අපිට වටෙන් තමයි යන්න වෙන්නේ. ඒ වටෙන් යන බොරු වැඩක් වටෙන් යනකොට මූ මෙහෙන් එනවා. දැන් මෙතනලා තියෙන රැකන් ඉඳලා ගාන එක හොඳයි. මෙතනලා රැකන් ඉන්න හොඳයි අපි. අපිට මේ දොරවල් අරින්න බෑනේ. ඔයා මිස් වුණා. ඒක වැදුනා. මූ ගන්න මේ බඩු ඔක්කොම ගෙනලා මෙතෙන්ට දාන එක මං හරි මෝ අන්තිමට මං දැන් මේක හදන්නේ මං සීන් එක දන්නේ නැහැ ලොකෝට. බලමු මොකද වෙන්නේ කියලා. තාම ආයෙනවා. ආපු ගමන් ගහන්න තමයි තියෙන්නේ මුට. ගැහුවට මන් වැඩක් වෙන්නේ මිස් කියලා වැටෙන්නේ. අපි වටෙන් යන්නේ බොරු වැඩක් මූ ඉතින් එන ටිකට අපිට කියලා ගැහුවම ඉවරයි. වටෙන් යනකොට ඉතින් මූ ආයේ පැත්තෙන් ආව අපිට ගහන්න බෑ. ඊට පස්සේ මූ ආව යන්නේ ඉතින් මූ සද්ද නොකර ගියොත් හොයන්නත් වෙන්නේ නැහැ. අතපය මෙහෙල්ලෙන්නේ නැහැ මේක බොහොම නිකම්ම තියෙනවා ග්‍රැෆිකුත් එච්චර ඇත්ත ග්‍රැනි එකේ වගේ ක්වොලිටිත් නැහැ. එනවා වැදුනා. මම ඊළඟට කියන්නේ මොන සම හොරර් ගේම් තමයි ගොඩක් ගේන්නේ. කියන්නේ ඔයගොල්ල views අනුව තමයි හොඳ ගේම් ටික ගේන්නේ දෙක. views නැති වෙලාවට හොඳ ගේම් ගේන්න වැඩක් වෙන්නේ නැති නිසා PC ගේමුත් ගේන්න හිතන් ඉන්නවා. තව ගොඩක් දේවල් ගොඩක් ගේම් ගේනවා. කියන්නේ PC ගේම් කියන්නේ ඒවත් හොරර් ගේව ගේන්න පුළුවන් වෙයි. ඔඩියන්ස් එකක් හැදුනම තමයි ඒක ලොකු ගේම් ගේන්නේ. නැත්තම් මේ වගේ normal ගේම් ගේන්න තියා ඔඩියන්ස් එකක් හැදෙනකම් ඒ ටික හදාගෙන ඉන්න ඕනේ. තව ඒ ටික තමයි ඉතින් හොඳ ඔඩියන්ස් එකක් හදා ගන්න ඕනේ. ඔක්කොම වලින් ඒ ටික හදාගෙන තමයි හොඳ ගේම් ටික ගේන්න ඉතින් ඉන්නේ. වීඩියෝ හොඳ නම් ලයික් පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ගේම් මේක මෙතනින් ඉවරයි.